Hello everyone, welcome to English Champ YouTube channel. ඔනිතින් අද ඔයාලා තුලා ඉන්නේ අපේ මේ English Champ Kids English magazine එකේ volume 4 එකේ තියෙන lessons ටික ඉගෙන ගන්න. අපි බලමු මොනවාද මේ lessons වල ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉතින් මං කිව්වා දෙමව්පියන්ටත් ගොඩාක් දේවල් දරුවන්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම පොඩි කාලේ ඉඳලා grade 1 එකේ ඉඳලම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කැමති ඕනම දරුවෙක්ට පුළුවන් මේ මැගසින් එක අරගෙන ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් මේ මැගසින් එකේ භාෂා දෙකෙන්ම තියෙන නිසා ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට පුළුවන් අපේ මේ ඉංග්‍රීසි මැගසින් එක අරගෙන ඒ තියෙන හැම ලෙසන් එකක්ම අපේ මේ English Champ YouTube channel එකෙන් ඉගෙන ගන්න. මොකද දරුවන් ඉංග්‍රීසි පේපර් එකක් ගත්තට පස්සේ ගොඩාක් වෙලාවට ඒගොල්ලන් සමහරట్లాට වචන හරියට ප්‍රොනවුන්ස් කරන්න, ඒ කියන්නේ උච්චාරණය කරන්න දන්නේ නැති වෙන්න පුළුවන්. කියව ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ටීචර් මේ English Champ YouTube channel එකේ මේ මැගසින් එකේ තියෙන හැම වචනයක්ම ඔයාලට භාෂා දෙකෙන්ම කියලා දෙනවා. ඉතින් ඒක නිසා ලංකාවේ ඉන්න ඕනෙම දරුවෙක්ට පුළුවන් අපේ මේ English Champ මැගසින් එක අරගෙන මේ ඉංග්‍රීසි ලස්සනට කතා කරන්න ඉගෙනගෙන English Champ කෙනෙක් වෙන්න. ඒ වගේම දෙමව්පියන්ටත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ තියෙන හැම ලෙසන් එකක්ම හොඳින් තේරුම් අරගෙන තමන්ගේ දරුවට කියලා දෙන්න පුළුවන්. මොකද අපි මේ මැගසින් එකේ තියෙන lesson objectives, ඒ කියන්නේ පාඩම් වල අරමුණු මේ හැම දෙයක්ම දෙමව්පියන්ටත් දැනගන්න පුළුවන් වෙන විදිහට අපි සිංහලෙන් ඔයාලට මේ මැගසින් එකේ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මේ වචනවල තියෙන තේරුම් මේ හැම දෙයක්මත් ඒ වගේම හැම ලෙසන් එකකම තියෙන ආන්සර්සුත් ඔයාලට මේ මැගසින් එකෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ හැම ලෙසන් එකක්ම තේරුමත් සමග භාෂා දෙකෙන්ම ඔයාලට කියලා දෙනවා. ඉතින් කොච්චරක් දේවල් ඔයාලට මේ මැගසින් එකෙන් ලැබෙනවද? ඒ වගේම මේ මැගසින් එකේ හැම ලෙසන් එකක්ම හැම මාසෙන් මාසෙටම කන්ටිනියු වෙනවා. ඒ කියන්නේ එකින් එකට හැම ලෙසන් එකක්ම සම්බන්ධයි. ඉතින් අපේ මේ volume 1 මැගසින් එක ගත්ත දරුවන් දන්නවා volume 2 එකේදී එනකොට පළවෙනි lessons වලට සම්බන්ධ lesson එක දෙවෙනි පාඩම ඊළඟ lesson එකේ තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට විවිධ රටවල් ගැන හැම මාසෙන් මාසෙම ඉගෙන ගන්න පුළුවන්. හැම මාසෙකම තියෙන පොයවල් වල වැදගත්කම. එතකොට grammar lessons, poems, tongue twisters ගොඩක් දේවල්. ඒ වගේම විශේෂයෙන් ඔයාලට මේ පාර මැගසින් එකේ තවත් ස්පෙෂල් සෙග්මන්ට් එකක් තියෙනවා. ඒක අපි බලමු මොනවාද කියලා. ඉතින් දැන් ඉගෙන ගමු අපි මොනවාද මේ පාඩමේ පළවෙනි lesson එක මොකක්ද කියලා. Right. It's about my school day. School day කිව්වම මොනවාද ඔයාලගේ හිතට එන්නේ? ඉතින් මේ චූටි දරුවන් ස්කූල් එකට යනකොට කොහොමද රෙඩි වෙන්න ඕනේ? ඉතින් අපි බලමු කොහොමද ඒවා ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේ පින්තූරවල මොනවාද තියෙන්නේ කියලා. Right? So first of all, you wake up early in the morning. ඒ කියන්නේ ඔයා උදෑසනම අවදි වෙනවා. So you can say I wake up early morning. After that, what do you do? නැගිට්ටට පස්සේ මොනවද කරන්නේ? ඔයාලා චූටි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ. උදෙන්ම නැගිට ගමන් මොනවද කරන්න ඕනේ? You have to make the bed. Make the bed කියන්නේ and the ලස්සනට ඔයාලා පිළිවෙලට අස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා පොරෝගෙන තිබ්බ bed sheet එක ලස්සනට fold කරලා. fold කියන්නේ ලස්සනට එක නමලා and the ලස්සනට පිළිවෙලට හදන්න ඕනේ නැගිට ගමන්. That is the first thing you have to do. ඒ කියන්නේ ඔයාලා පළවෙනියටම and then නැගිට ගමන් කරන්න ඕනේ you have to make the bed. You can say I make the bed. and the ලස්සනට පිළිවෙලට හදන්න ඕනේ. After that, what do you do? ඊට පස්සේ මොනවද කරන්නේ? You wash your face. You go to the bathroom and you wash your face. ඒ කියන්නේ මූණ සෝදනවා. Right? ඊට පස්සේ දත් මදිනවා. You can say I brush my teeth. I brush my teeth.
Are you brushing your teeth early in the morning? ඔයාලා දත් මදිනවනේ නැගිට ගමන්. You wash your face. Wash your face කියන්නේ මූණ සෝදනවා. And then you brush your teeth. After that, what do you do? So you can see here, you have your breakfast. උදෑසන ආහාරයට මොකක්ද අපි කියන්නේ? Breakfast. Right? You have your breakfast. You drink your milk. නේ? ඔයාගේ milk එක බොනවා. එහෙම නැත්නම් සමහරක් දරුවන් tea බොනවා. tea කියන්නේ තේ, right? tea බොනවා. එහෙම නැත්නම් සමහරක් දරුවා milk. Right? You drink a glass of milk. Right? කිරි වීදුරුවක් බොනවා. ඊට පස්සේ you have to eat early in the morning. උදෙන්ම ආහාර ගන්න ඕනේ. Right? You should not skip your meals. ඔයාලා උදෑසන ආහාරය මග අරින්න හොඳ නැහැ. You should not skip your meals. So you have your breakfast and then what do? So first of all, මුලින්ම you wake up. ඇහැරෙනවා. After that, you make your bed. And the ලස්සනට පිළිවෙලට හදනවා. After that, you wash. Right? You have a body wash. ඇඟ සෝදනවා එහෙම නැත්නම් you bath. නේ? සමහරක්ලාට දෙන්න නානවා. එහෙම නැත්නම් you have a body wash. After the body wash, then you brush your teeth. Right? දත් මදිනවා. Right? And then you have your breakfast. Right? ඉතින් ඔයාගේ උදෑසන ආහාරය ගන්නවා. You drink your tea or milk. තේ එක හරි කිරි එක හරි බොනවා. After that, what do? ඊට පස්සේ you get dressed. ඊළඟට ඔයා ඇඳුම් අඳිනවා ස්කූල් එකට යන්න. So you're talking about your school day. ඔයා කොහොමද දවස පටන් ගන්නෙ? ස්කූල් එකට යනකොට කොහොමද ඔයාගේ දිනචර්යාව කොහොමද ඔයා හරියට කරන්න ඕනේ කියන එක තමයි මේ පාඩමෙන් ඉගෙන ගන්න. Right? So you get dressed. You can say I get dressed. ඒ කියන්නේ ඇඳුම් අඳිනවා. Right? So then you get dressed and then you go to school. You can say I go to school. I go to school කියන්නේ මම පාසලට යනවා. After that, you learn, right? You study all the subject, right? And the lessons from your teacher, right? ඊට පස්සේ ගුරුතුමියත් එක්ක ඔයා තියෙන පාඩම් ඉගෙන ගන්නවා. Right? You go to school and you learn. ඊට පස්සේ ඔයා යනවා ඉගෙන ගන්න. Right? So this is what you do from the time you wake up. Right? උදේ නැගිට වෙලාව ඉඳලා පාසලට යනකම් ඔයාලා එදිනෙදා කරන දිනචර්යාව තමයි දැන් ඉගෙන ගත්තේ. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද ඔයාලා ඒ දේවල් කියන්නේ කියලා. Right. So in the morning, right? In the morning කියන්නේ උදෑසන, right? උදෑසනදී මොනවද ඔයා කියන්නේ? So you can say I wake up and get ready. I wake up. When you are reading, you can say I wake up and get ready. Right? මම උදෑසනම අවදි වෙනවා. Right? ඊට පස්සේ you get ready. Get ready කියන්නේ පාසලට යන්න ඔයා සූදානම් වෙනවා. ඒතර එතනදී ඔයාලා ලෑස්ති වෙන විදිහ තමයි මම කිව්වේ. Right? You make the bed, you brush your teeth, you have a body wash, then you have your breakfast, right? So then you wake up and get ready. After that, you eat your breakfast. So you can say, I eat my breakfast. I eat my breakfast. Mama mage udasana ආහාරය අරගන්නවා. Right? You can say, I eat my breakfast. Right? So you can say, I wake up and get ready. Then I eat my breakfast.
After that, right. Now when you're going to pack your school bag, or school bag එක ලෑස්ති කරගන්නකොට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් I pack my school bag. I pack my school bag. මම්මගේ පාසල් බෑග් එක ලෑස්ති කරගන්න. ටීචර් ඔයාලට කියලා දුන්න කොහොමද පොත් බෑග් එක තනියෙන් ලෑස්ති කරන්න කියලා. ඉතින් ටීචර් ඒවා කියලා දුන්න විදිහට ඔයාලට පුළුවන් පොත් බෑග් එක තනියම ලෑස්ති කරන්න. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ volume 3 එකේ lessons ටික නරඹලා ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් හැම දෙයක්ම එකින් එක ඔයාලට පාසල් සම්බන්ධ දේවල් ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ඔයාලට පුළුවන් අපේ English Champ YouTube channel එකෙන් නරඹන්න. Right? Okay. So you can say I packed my school bag. මම්මගේ පාසල් බෑග් එක ලෑස්ති කරගන්න. I pack my school bag. And then you can say මම පාසලට යනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ I go to school. I go to school. I go to school. මම පාසලට යනවා. You can say I go to school. Right? Okay. ඉතින් ඔයාලා අද lesson එකේ ඉගෙන ගත්තේ කොහොමද පාසලට යනකොට වාගේ තියෙන එදිනෙදා දිනචර්යාවන් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. Right? So when you want to say මම උදෑසන අවදි වෙලා ලෑස්ති වෙනවා. You can say I wake up and get ready. I wake up and get ready. මම උදෑසන ආහාරය ගන්නවා නම් you can say I eat my breakfast. එතකොට කොහොමද අපි කියන්නේ? මම පොත් බෑග් එක ලෑස්ති කරනවා කියලා. අපි බලමු. ඒකට කියන්නේ I pack my school bag. I pack my school bag. එතකොට පාසලට යනවා නම් I go to school. මම පාසලට යනවා. Right. So now in your magazine there's a small activity for you to do. Right? ඔයාලට magazine එකේ ඊට පස්සේ තියෙනවා පොඩි activity එකක් කරන්න. So what you have to do is you have to trace these words. Trace කියන්නේ මේ වචන තිත් ඉරි මත ඔයාලා ලියන්න ඕනේ. ඉතින් ඒකෙන් ඔයාලට idea එකක් එනවා කොහොමද මේ වචන ලියන්නේ? Right? ඒතර කොහොමද ඒක pronounce කරන්න කියන idea එක එන්න තමයි ඔයාලට මේ වචන trace කරන්න දීලා තියෙන්නේ. Right? ඉතින් ඒකෙන් ඔයාලට තනියම අකුරු ලියන්න හුරු වෙනවා. Right? So when you're writing morning, you can just start like this. Right? මේ විදිහට ඔයාලට පුළුවන් trace කරන්න. So M-O then R. Mo-ning. N-I-N and this is G. Morning. Right? So you can trace like this. This is called morning. Right? So this word is school. School bag. Don't say is school, right? E pronounce karanne pa. Say s. This sound, right? School. Can say school. Right? Ek හැමදෙස්සෙම practice කරන්න. You have to practice all the time. ඔයාලට වීඩියෝ එක ආපහු සැරින් සැරේ බලලා you can learn how to pronounce these words. මේවා කොහොමද pronounce කරන්න කියලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් නැවත නැවත වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් ඒ වචන හරියට pronounce කරන්න, right? So morning, then school. This is the letter B, right? So you can write B, right? A, ug, b, a, ug, bag. Did you three letter words? කොහොමද pronounce කරන්නේ? මේ හැම දෙයක්ම මුල ඉඳලා කියලා දෙලා තියෙන. ඉතින් ඔයාලට පුළුවන් ඒවා බලලා
pronounce කරන හැටි ඉගෙන ගන්න, right? Alphabet letters pronounce කරන විදිය, එතකොට vowels, right? මේ ඔක්කොම teacher කියලා දීලා තියෙනවා අපේ මුලින් magazines වල, right? So morning school bag, and here it's breakfast. Breakfast. Break. So you can write like this. Breakfast. Breakfast, and then you can write here the word school. School. ඒ දීලා තියෙන dotted lines උඩින් you can just write like this. School. Right? School. Okay. And here what you have to do is you have to underline the correct word. Underline the correct word. You have to underline the correct answer, right? ඒ කියන්නේ හරි පිළිතුරට යටින් ඔයාලා ඉරක් අඳින්න ඕනේ. Underline the correct answer, right? Underline the correct answer. So first one, I wake up in the morning. I wake up. You have to read I wake up in the, here you have morning, night. ඉතින් ඔයා බලන්න ඕනේ මොකද්ද හරි ආන්සර් එක කියලා. ඒකට යටින් ඉරක් අඳින්න ඕනේ. ටිචර් පළවෙනි එක විතරක් කරලා පෙන්නන්නම් because right ඔයාලා practice කරන්න මොකද answers උත් ඔක්කොම magazine එකේ දීලා තිනවා. ඉතින් ඔයාලා තනියම try කරලා right ඔයාලට ඊට පස්සේ answers බලන්න පුළුවන් මොකද්ද හරි answer එක කියලා. Right? So I wake up in the morning. උදෑසනම අවදි වෙනවා. ඒතර මේ වගේ you have to underline the correct answer. හරි පිළිතුරට යටින් ඉරක් අඳින්න තියෙන්නේ. Second one, I eat breakfast, dinner in the morning. I eat breakfast. ඒ කියන්නේ මම උදෑසන ආහාරය ගන්නවා. එහෙම නැත්නම් dinner කියන්නේ රාත්‍රී ආහාරයට අපි කියනවා dinner. Right? In the morning. එතකොට උදෑසනදී ගන්නෙ මොකද්ද? dinner එකද breakfast ද? Right? You have to underline. Right? Third one, I pack my bag bed. I pack. මම සූදානම් කරගන්නවා. ඒ කියන්නේ ලෑස්ති කරගන්නවා මගේ බෑග් එකද bed එකද before school. Before, right? Before කියන්නේ පෙර. මුලින්, right? එතකොට පාසලට යන්නේ ඉස්සෙල්ලා what do you pack? You can underline the correct answer. මොකද්ද pack කරන්නේ? ඔය bag එකද bed එකද? You have to underline the correct answer. Fourth one, I go to school. I go to, this word you have to pronounce it as to school, shop, to learn new things. Right? I go to school. මම යනවා පාසලට එහෙම නැත්නම් shop එකට to learn new things. Right? එතකොට ඔයා යන්නේ new things. ඒ කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න යන්නේ පාසලටද shop එකටද? Right? From these two මේ දෙකෙන් මොකක්ද answer එක කියලා you have to think and underline. Right? Okay. Right. So that's all for today, right? ඉතින් ඔයාලා first lesson එක ඉගෙන ගත්තා. මොනවාද පාසලට යනකොට එදිනෙදා ඔයාලගේ දිනචර්යාවන් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ඔයාලා ඒ අවශ්‍ය වචන කොහොමද හරියට trace කරන්න කියලාත් ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් දේවල් අද lesson එකෙන් ඉගෙන ගත්තා. So you have to practice, right? Daily practice කරන්න නැවත නැවත වීඩියෝ එක බලලා
හරියට මේ වචන මැගසින් එකත් ළඟ තියාගෙන ඔයාලා ඒකේ තියෙන activities තනියම කරන්න then only you can improve your knowledge, right? Okay, so I hope you enjoyed this lesson and I'll see you with another interesting lesson. Bye.